Hi friends, ඉතින් කොහොමද? අද ඔයාලා එකතු වෙලා ඉන්න Gaming Bro YouTube channel එකත් එක්ක අද මම ගෙනලා තියෙන්නේ Rust Survival කියන ගේම් එකේ දෙවැනි එපිසෝඩ් එක. ඔයාලට මතක ඇති අපි කලින් එපිසෝඩ් එකේ මේකේ පොඩ්ඩක් දියුණු වුණා. ඉතින් අද මොකක් වෙයිද කියලා බලමු. අපි යන් වීඩියෝ එකට. ඉතින් friends ඔයා කලින් එපිසෝඩ් එක බැලුවේ නැත්නම් පහළ තියෙන description box එකේ තියෙන link එකෙන් අපේ කලින් එපිසෝඩ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ පොඩි වෙනසක් පේනවා ඇති. මම මේක 5x5 කොටුවක් විදියට වෙනස් කරගත්තා. ඒ වගේම තමයි එක්කෙනෙක් වගේ කමෙන්ට් එකක් දාලා අහලා තියෙනවා live එකක් දාන්න කියලා. ඒනට ඉතින් මට live දාන්න විදියක් නැහැ. ඉතින් මම මේක පටන් ගත්තේ පළවෙනි වතාවටනේ ගේම් ප්ලේ එපිසෝඩ් එකක් ගෙනාවේ. ඒකින් ඉතින් අපිට ගේන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට අපිට වූඩ් ඕනි. ඒකින්ද අපි වූඩ් එකතු කරමු. ඉතින් friends අපි wood නම් එකතු කරගත්තා. ඊළඟට අපි හදාගන්න ඕනේ camp fire එකක්. ඊට පස්සේ අපිට ඒකේ මාළු පුච්චලා කන්න පුළුවන්. ඉන්න මම පෙන්නන්නම්. කොහෙද මේක හොයාගමු. කොහෙද මේ camp fire එක තිබ්බා? මම මේ මේක අපිට මේකෙන් මාළු පුච්චලා කන්න පුළුවන්. අනික තමයි අපිට දුන්නක් හදාගෙන මෝරව දඩයන් කරලා කන්න පුළුවන්. මෝර පස් පුච්චලා අපි අර වුඩ් එක ගමු. තාපි වුඩ් ටිකක් එකතු කරමු. ඒ අතරේ කියන්න ඕනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම තමා මං ඊළඟට ගේන්න තියෙන වීඩියෝ එක ගැන අදහසක් තියෙනවා නම් ඒක ගැන කමෙන්ට් කරන්න. හරිද අපි මේ මාළ පුච්ච ගත්තා. දැන් අපි වුඩ් ටිකක් එකතු කරලා බලමු. හරි friends අපි දැන් wood foundation හදාගමු. අපි ගා wood නම් තියෙනවා. හරි අපි දැන් foundation හදාගත්තා. wood ටිකක් එකතු කරගමු. අතනත් wood එකක් තියෙනවා. ඒකත් ගමු. මට sorry වෙන්න ඕනි friends. wood නෙමෙයි log. මට හැම වෙලේම මේක වෙන මිස් වෙනවා. ඒ වගේම තමයි මම තව ටික දවසකින් Minecraft ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලා කැමති නම් මම Minecraft ගේන්නම්.
හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අපි වුඩ් ටික එකතු කරගත්තා. දැන් අපිට තියෙන්නේ ෆවුන්ඩේෂන් හදන්න. අපි දැන් ෆවුන්ඩේෂන් හදමු. මේක තමයි ෆවුන්ඩේෂන්. දැන් අපි මෙතන 3x3 ෆවුන්ඩේෂන් වලින් හදාගන්න ඕන 3x3 බොක්ස් කොටුවක්. අපි දැන් ඒක හදාගමු. මට හිතෙන්නේ වුඩ් මදි වෙනවා. ඔව් වුඩ් මදි. අපි එතකන් ලෙවල් 5. අපි දැන් එතකන් වුඩ් ටිකක් එකතු කරගමු. හරි, ඉතින් අපි ලොග් ටික එකතු කරගත්තා. දැන් අපි ආයෙත් ෆවුන්ඩේෂන් හදමු. හරි, දැන් අපි 3x3 කොටුව හදාගත්තා. දැන් අපි මේ පැත්තට 3ක් හදාගන්න ඕනේ එක දිගට. ආයෙත් වුඩ් ඉවරයි. අපි ආයෙත් වුඩ් ටික එකතු කරගමු. දැන් ලොග් පේන්නවත් නෑ. අපි දැන් ලොග් කෙනකම් පොඩ්ඩක් බලාගෙන ඉමු. අපි තව මොනවද හදන්න තියෙන්නේ බලමු. අපි කොකලත් කියලා කොක්කක් හදාගත්තා. මොකද ඒක කැඩෙන්න පුළුවන්. දැන් අපි මාළුවා ඉදිලා ඇති. අපි දැන් මේ මාළුවා කමු. තාම වුඩ් නෑ. ආතන බොක්ස් එකක් තියෙනවා. ඒක අරගමු. දැක්කනේ ඉතින් මගේ වැඩ ආයතින් සුපිරියා. කෙලින්ම ගත්තා. තව ඉතින් මාළුවා බලමු. මාළුවා නම් ඉදිලා. දැන් අපි ඒක කමු. අයිය මේකෙන් කට් කරන්න. දැන් අපි මාළුවා කමු. ඔව්. ආයෙ නම් බඩගිනි නෑ. තිබහත් නෑ. අන්න අතන තියෙනවා වුඩ් ඩොග් එකක්. අපි ඒ ටික ගමු. ඩොග් එකයි තමයි තියෙන්නේ. ඒකෙන් කීයක් කම්මිද බලමු. ලොග් 3ක් හම්බුණා. මං හිතුවා වගේ කොක්ක කැඩුණා. දැන් ඉතින් අපි ආයෙ කොක්ක දාගත්තා. දැන් අපි මේ ටික එකතු කරගමු. අපිට දැන් ලොග් ගොඩක් තියෙනවා. ඊනොට මේක ඉස්සරහට යද්දි මදි වෙනවා. අපි එතකන් ඒක ක්‍රාෆ්ට් කරගමු. රාෆ්ට් එකට ඕන දිග. මෙතන එකයි. දැන් මේ දෙපැත්ත දෙකක් දාගන්නත් ඕනේ. අපි ඉතින් මේකත් දාගත්තා. ඉවරයි. අපි ඉතින් ආයෙත් ලොග් ටිකක් එකතු කරගන්න ඕනි. අරක දුර වැඩි වෙන්නේ නැති. ඔව් බලමු. ඔව් දුර වැඩි. අන්න ළඟම බොක්ස් එකක් තියෙනවා. අපි මේ බොක්ස් එක ගමු. ඒකේ ලොග් දෙකක් තිබ්බා. අපි දැන් ලොග් වලට තමයි වැඩිපුරම ටාගට් කරන්න තියෙන්නේ. මොකද අපිට දැන් ලොග් ගොඩක් ඕනි. තා අපිට මොනවද? තා ලොග් නම් පේන්නේ නෑ. අපි එතකන් හදමු රාෆ්ට් එක. හරි, දැන් අපි ඉස්සරහමුත් එකක් දාගන්න ඕනි. දාගත්තා. දැන් දෙපැත්තෙන් දෙකක් දාගමු. ආයෙත් ඉවරයි. මේ ලොග් ඉක්මනට ඉවර වෙනවා. ඉන්න ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. අපි මේ ටික එකතු කරලා කොහොම හරි හදමු. අද එපිසෝඩ් එකේ අපි මේ අලුත් බේස් එකේ භාගයක් හදලා ඉවර කරනවා. අපිට සම්පූර්ණයෙන්ම හදන්න නම් වුඩ් ගොඩක් එකතු කරගන්න ඕනි. ඒකෙද මම ඒක ඔෆ්ට කැමරා තමයි වුඩ් එකතු කරන්නේ. ඒක නම් පොඩ්ඩක් සෝරි වෙන්න ඕනි. මොකද මම ලෙවල් අප් වෙන්නත් තියුලුවා. මොකද බඩු ගොඩක් එකතු කරන්න වෙනෝනේ. හරි, ඉතින් අපිට තාම 8යි තියෙන්නේ. අපි ඒකට කෝකඩත් හදමු. හරි, දැන් අපි අතන එකකුත් ප්ලේස් කරමු. කොහොමත් මේක ඉවර වෙනවා. හරි, ඉවරයි. දැන් අපි මේක හදමු ගමු. ලොග් එකක් තියෙනවා. ලොග් දෙකක් වුණා ගානට තියෙනවා. ගානට නෑ, වැඩිමුත් එක තියෙනවා. හරි, ඉතින් ආයෙ හදන්න බෑ. අපි ඉතින් මේ අලුත් බේස් එකේ භාගය හදලා ඉවරයි. අපි මම පොඩි දෙයක් හදනවා. ඉනිමකක්. ඔයාලට මේ බේස් එක උඩට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඒකට මොනවද ඕනි? ලොග් 6ක් ඕනි. අපි දැන් ලොග් 6ක් එකතු කරගමු.
ලොග් නම් පේන්න නෑ. අතන බොක්ස් එකක් තියෙනවා. ඒක ගමු. ඒකේ ලොග් දෙකක් තිබ්බ. තව අපිට ලොග් දෙකයි ඕනි. කොහෙද ලොග් නම් අතන එකක් තියෙනවා. ඒක ගමු. හරිද අපිට දැන් ඉනිමකක් හදන්න පුළුවන්. හරිද අපි මෙන්න මෙතන ඉනිමක ප්ලේස් කරමු. මෙතන ඔන්න දැන් ඉතින් අපි බේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යෙන් ඔයාගේ අදහස කමෙන්ට් කරන ගමන් අදට මං සමුගන්නවා. මං ඔයාලගේ ගේමින් බ්‍රෝ.